තෙරුවන් සරණයි. කැස්බෑවෙක් ගැන වදාළ සූත්‍ර දේශනාවක් තමයි මේ සූත්‍ර දේශනාව. දැන් අපි සමාජය ගත්තාම ගොඩාක් කැමතිනේ කීර්තිය ලැබෙනවාට, ප්‍රශංසා ලැබෙනවාට, වර්ණනා කරනවාට, තමන් ගැන හොඳ කියනවාට, ලාභ ප්‍රයෝජන ලැබෙනවාට හරිය කැමතියි. නමුත් මේ සත්වයෝ මිනිස්සු දන්නේ නැහැ. ඒවා මහා ඇමක් කියලා දන්නේ නැහැ. බලන්න මෙතනදී පෙන්වලා දෙනවා. පින්වත් මහණෙනි, ඉස්සර සිදුවෙච්ච දෙයක් මේක. එක්තරා ජලාශයක විශාල කැස්බෑ රංචුවක් බොහෝ කාලයක් තිස්සේ හොඳින් වාසය කළා. එක්තරා කැස්බෑවෙක් තව කැස්බෑවෙකුට මෙහෙම කියනවා. පුතේ කැස්බෑ පැටියෝ, ඔය අර පැත්තට යන්න එපා. නමුත් මේ කැස්බෑවා ඒ පැත්තට ගියා. එතකොට කැස්බෑව මරණ කෙනෙක් ඇවිල්ලා කෑම ඇමුණුන යකඩ කටුවකින් විද්දා. ඊට පස්සේ අර කැස්බෑව ආපහු අර කැස්බෑව හිටිය තැනට ආවා. දුරින්ම ඒ කැස්බෑව එනවා දැකලා අර කැස්බෑව මෙහෙම අහනවා, පුතේ කැස්බෑ පැටියෝ, ඔයා අර පැත්තට එහෙම ගියේ නෑ නේද? කැස්බෑ තාත්තේ මං ඒ පැත්තට ගියා. පැටියෝ ඔයාට ඉතින් තුවාලයක් එහෙම කරදරයක් එහෙම උනේ නෑ නේද? අනේ කැස්බෑ තාත්තේ, මට තුවාලයක් නම් උනේ නෑ, කරදරයක් නම් උනේ නෑ. ඒත් මගේ පස්සෙන් ලුහු බැඳගෙන නූලක් නම් එනවා. අයියෝ පුතේ පැටියෝ, ඔයාට තුවාල වුණා. ඔයා වෙනසුණා.